It's raining, guys. Date is 26th, Friday. Raining, raining, raining. Chemistry ongoing. රසදිය කඳ සන්තුලනය වී ඇති නිසා ක්‍රියාවලි තුනම තාප අවශෝෂක වේ. ක්‍රියාවලි තුනම තාප මේ පුතේ තර්කානුකූල විතර නැහැ. තාප අවශෝෂක වේ. හරි. මට කියන්න වැඩිම තාපයක් ගානේ අහලා නැහැ. වැඩිම තාපයක් අවශෝෂණය කරන්නේ මොන ක්‍රියාවලිය? පළවෙනි එකද දෙවෙනි එකද තුන්වෙනි එකද? කතාව. ඉතින් කියන්නේ මේකේ ගනිමු. එතකොට ටිකක් පිටතට දුරට ආවට බලනවා එකම නැහැ. ඉතින් ටික කියන්නේ 3 4යි 4 මෙන්න මෙතන 3 4 මෙන්න විතර. මෙන්න ඉතින් සම්පූර්ණ ඉතින් එක ආසන්න පරිපූර්ණ ඩයෝඩය ඒකේ තියෙන විශේෂත්වය තමයි යාට පාදක විතරයක් තියෙනවා. හැබැයි ඇතුලේ ප්‍රතිරෝධයක් නැහැ. ඒ කියන්නේ Oh no, guys. संतृप्त निरपेक्ष अर्थाल कारण मीटर क्रम तिहलु මුලින්ම අහනවා වියල්ලද වාතයේ ආවර්ත කාලය සඳහා වූ ප්‍රකාශනය. මොකද්ද පුතේ? කියනකොට අර t සමානයි ඉක්මනට කියන්නේ 2.5 l බෙදීම g වල වර්ගමූලය. හරි. t සමානයි 2.5. Downloading, guys. Not ලියන්න වෙලා නැහැ. ඒ කියන්නේ මෙන්න මේක ඔක්කොම හරි මේකත් හරි මේකත් මේ ඔක්කොම හරි මේකත් හරි මෙන්න මේකෙන් තමයි මේක කියන්නේ මේක මෙන්න මේ කොටස හරි මේ කියන්නේ b b ඉරක් a1 ඒක කතන්දරේ හරි මේක හරි
මේක හරි මේක හරි කියනෝ නිදානේ. අහනවා ඒ ශ්‍රේණියක් ලබා තිබේ දෙයක් වෙනවා නම් තව එකක් සමාන කරන්න පුළුවන් අසම්භාව්‍ය සම්භාවිතාවේ අර්ථ දැක්වීමෙන් මේ ඒ ඡේදනය එම් යට ඒ විදිහට බලනවා මේ තියෙන්නේ ඊ ඩී නැත්නම් ඩී අතුරු බඩට සමත් නේ ඊ ඩී දිග කො මේක ගන්න මේ ත්‍රිකෝණය ඔබ ලේසි ඔබ මෙහෙම ගන්න එක මේක ඉවරයි නේ මේකනේ ඒ ඊනේ අර 500ක් කියලා මේක පන්න හැකියාව තියෙනවා නේ මෙන්න මේකේ ඔයාලට ඕන නම් කඩේ ගන්න මේක ඇත්තට සාමාන්‍ය මාර්ගය පාර දිගට මෙන්න මේකේ පුතේ මේ හරි සාමාන්‍ය අපි බස්සාරේ අඳින්නේ නැහැ ප්‍රායෝගිකව මේ හරි බස්සාරේ අඳින්නේ නැහැ ඇයි මේ උසාවියෙන් මයිනස් එකට කියනවා වැඩි උසාවිය හරි. හරි සම්පූර්ණයෙන්ම ඉවරයි. ඊට පස්සේ ඊළඟ සතියේ ලොකු වෙලාවක් කරගෙන ඉගෙන තනිකර ඉන්ටර්වල් එකකින් පස්සේම වගේ ගණන් හදායි. හරි. හා මේ අහගන්න. පුතේ දැන් තමන් බලාගෙන ආවේ නැහැ කියලා අනිත් අයගේ මේක නාස්ති කරන්න එපා. තමන් මොනවා හරි ගාපුවරේ මැදලා මේ වැදගත් සමීකරණ ටික අපිට අටක් දාලා ලියමු ප්‍රස්තාරේ දෙන්නට. හරි. ඕකේ. එහෙනම් මෙන්න මේක ඉස්සර මැදලා ගත්තා. දැන් මේක මේ වගේ මෙහෙම ෆික්ස් කරලා තියෙන්නේ. මෙන්න මේ ඔය කියන කාරණාවලට ඇතුළත්ද ඔන්නම් පුළුවන් මට හම්බෙලා තියෙන ළමයි මමත් මේක කරලා තියෙනවා පහුගිය කාලවල විශේෂයෙන්ම ඔය රොටරි එහෙම ළමයෙක් ඉන්නවා ඒ ළමයා කතා කරන්නත් වටිනවා මාසෙන් වගේ S එක ඒක කරපු ළමයි ඉන්නවා හරිද ඉන්නේ මාසෙන් වගේ S එක ඒක කරපු ළමයි එක මාසෙයි තියෙන්නේ එයා එක මාසෙන් මේ වගේ ප්ලෑන් එකකින් S එක ඒක කරලා තියෙනවා ඇත්තටම ඒ වගේ ළමයි මීට කලින් මීටින් වලදී මට හම්බුණා අර අවෝඩින් සෙරමොනි එකේදීත් අර කතා කරපු ළමයාත් එහෙමයි මාසෙකින් වගේ S එකක් ඒකක් කරලා තිබ්බේ. හැබැයි ඒගොල්ලන්ට මම කලින් මීටින් වලදී ඒ කතන්දරේ කියන්න එපා කියලා විශේෂයෙන් කිව්වා. ඔයා කියන්න එපා මාසෙන් තමයි S එක ඒක කරේ. බෝඩි සෙරමනි එකේදීත් මම කිව්වා. කියන්න එපා මාසෙන් S එක ඒක කරේ කියලා. හේතුව ඔන්න ඒගොල්ලන්ගේ අහලා බලන්න පුළුවන් පෞද්ගලික මේ ඉන්ස්ට්‍රක්ටර්ස් වගේ දැන් ඉන්නවා. හරිද? ඔයාලට ෆිසිකල් රොටේට් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඉන්නවා, ඉසුකත් ඉන්නවා, එහෙම ඉන්නවා. ඒගොල්ලන්ට මම කිව්වා මේ එහෙම කියන්න එපා කියලා. හේතුව විභාගයට මාස 3ක් විතර තියාගෙන මම කිව්වා නම් මාසෙන් S එක ඒක කරන්න තමයි ඒගොල්ලෝ කරේ කියලා. ඒතර ඔයාලට හිතෙන්න පුළුවන් සමහරවිට මේ අවකල් තියෙනවා නම් තව ටිකක් මේක ඉන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම ළමයිනුත් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ගේ කතන්දර ඇතුලේ පට්ට ටිකක් අරනියක්. ලේ විතරයි නැත්තේ ඈ. ඒ කියන්නේ ලේනකම් විතරයි වැඩ කරලා නැත්තේ. අර මාර අන්කන්ඩිෂනල්. මමත් එහෙම වැඩ කරලා තියෙනවා. මාර අන්කන්ඩිෂනල්. ඒ කියන්නේ කිසිම කොන්දේසියක් නැහැ. යකා වගේ වැඩ. නිදිමත මහන්සි අමාරු කඳුළු ඕන එකක් වැඩ වරදිනවා ප්‍රශ්නයක් කරනවා වරදිනවා මම ওই කම්බයින් එක මදාගෙන ඉදි කරනවා වරදිනවා වැඩ මේ විතරයි නැත්තේ හරිද යක්ෂ ගැම්මක් ඕනේ ඒකට Lays on the way. එහෙම කරොත් ඔයාට එක මාසින් වගේ වුණත් ඇත්තටම S එකක් ඒකට අදින්න පුළුවන්. එක මාසින් වුණත් මේක කරන්න පුළුවන්. ඒ නිසා එහෙම කරමු කට්ටිය ඉන්නවා. හැබැයි ඒක හරිම එක්ස්ට්‍රීම්. අර නිකන් හරිම අන්තයි. ඒ කියන්නේ නිකන් පිස්සු වගේ වැඩ කිරිලක් තියෙන එක. එහෙම කරන්නත් පුළුවන්. ඔයා තීරණය කරනවා නම් ඔයා එහෙම කරනවා කියලා කියන්නේ යන්න do or die කියලා කියන්නේ. do or die නම් කරනවා මරුණත් කරනවා නම් එහෙම කරන්නත් පුළුවන්. සිසිලක නියමයේ භාවිතයෙන් විශේෂ අපදාරිතාවයෙන් නොදන්නා ද්‍රවයක සිදුවහොත් පුතේ හිතන්න අපි දන්නවා 100ට 100 කියන්නේ කාමරේ සන්තුෂ්ත වෙලා. අපි දන්නවා පුතේ සන්තුෂ්ත වුණා. පෙන්බ ගිහිල්ලා විලායකේ රත් වෙනවා සෙල්සියස් කීයක් දක්වාද 600 දක්වා. ඔය රත් වීමේ නොමැති විට දෙක ගණිත පොත් තුනම Physics.
ආකාරයක් දුන්නොත් ඒක ශක්තිය වැඩි වෙන්නේ නැහැ. ශක්තිය අඩු වෙන්නේ නැහැ. එහෙනම් අපි ඔයම බලන්න දර්ශනය නිසා කරන කාර්ය. දර්ශනය නිසා කරන කාර්ය වලින් අපේ දර්ශනය තමයි FS. කීයද? අපිට මේ පහක්. එකෙන් පස්සේ මේ උත්තර ගැනීමට පහක් සහ අර දෙක සමාන කරලා හෝ එකට හරි ආදේශ කරලා හෝ මේ විසඳීමට මේ සමාන කිරීමට ලකුණු පහක් ලෙස ලකුණු 25. ඍණ භාගයයි බිඳුවයි. මේකද පුතේ p තාවේ. මේක තමයි p න්‍යාසය. හරිද? 39යි කියලා. එන්නනේ 39යි කියලා. කවුරු විසින් තාපය ඇදලා ගැනීම සෙන්ටිග්‍රේඩ්ස් ඇවිල්ලා ඉන්නේ ගයිස්. මම ඉතින් ගෙදරින් ඉඳන් යනවා. මට එනවා ගෙදරට. ඇහෙනවද දන්නේ නැහැ. ඉතින් මට නම් ඇහෙනවා. ෆෝන් එකේ ඇහෙනවද දන්නේ. ඇත්තටම ඇහෙනවද කියලා නම් මන් දන්නේ නැහැ. සෙන්ටිග්‍රේඩ්ස් ඇවිල්ලා ඉන්නේ. යන්නත් ඉතුණා නේ මන්ද. ගියේ නෑ ඉතින්. මේ එක්සෑම් ඇස්සේ මොන මියුසිකල්ද? එහෙනම් නැවතත් අපි වැඩ කරමු. මං හිතන්නේ මන් දන්නවා ක්‍රියේටර්. Pure Maths with flashback. අඩු වශයෙන් දෙවන කොටසින් එක ප්‍රශ්නයක්වත්. ගුණ පරිදි ප්‍රශ්න පහක්. ඊළඟ අඩු වශයෙන් පළමු කොටසින් එක ප්‍රශ්නයක්වත්. ගුණ පරිදි ප්‍රශ්න පහක්. බිඳුවයි දෙකයි අතර කියලා. බිඳුවයි දෙකයි අතර වෙන මොන සංඛ්‍යාවද? ඒව 10ක්. ඒකේ උත්තරම තව 10යි ඒකේ දෙවරක් 10යි. ඒකේ නිසයි. ඉවරයි. ඒ කියන්නේ තවත් සරලව කියනවා නම් විභාගයට යද්දී හරි විභාගයට යද්දී පුතේ හරි මේ ඔක්කොම ටික තව කරලා ඉවරයි. හරි ජීරින යුවේ වෙන්නේ. හැබැයි පුතේ පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා කියන්න මේක මේ විදිහට දාන්න එක්තරා අවශ්‍යතාවයක් තියෙනවා. මොකක්ද? මෙන්න මේක මේ දැන් ඔයාලා දකින්න තියෙන ෂෙඩියුල් එක තියෙනවා. හරි ෂෙඩියුල් එක දාලා තිබ්බා මිෂන් A+ වල හරි සිලබස් එක මගේ ඔක්කොම මතක් කරගන්නවා. හරි ඉතින් මේමයි මන්ට මේකේ කවි වගේ දවස් කීයද? 40 40 9 49. හරිද? ට්‍රාන්සිස්ටර්ස් වලින් නිදහස් වුණාද? සියයක් කියලා ගත්තොත් හරි ඔය දවස් 26ට පොඩ්ඩක් අර ඩේස් වලටත් ප්ලෑන් ටික හදාගන්න. හරි ඩේස් වලටත් ප්ලෑන් ටික හදාගන්න අපි සාමාන්‍යයෙන් හිතනවා අන්තිම දවස් 10 විතර වගේ හරි අන්තිම දවස් 10 විතර වගේ හරි කම්බයින් මැත්ස් වලටයි බයෝ වලටයි එහෙම තියාගෙන ඒ 10ම එහෙම කරන්න යන්න එපා. right right අර 10 දශම කුමයි නෙමෙයි 10 දශම කුමයි නෙමෙයි යා අසල් කුසල කරලා 10 right right 10 දශම කුමයි නෙමෙයි dan problem nya ini bagaimana problem dia sama kita terus harus hati betul ini sampai dengan mulai satu orang siapa yang orang betul juga iya saya satu hati ini saya mau ini juga harus mana no saya hati ini f(x) සමානයි x වතාවක් x ඍණ 1 x ඍණ 2යි ගනිමු. ගණජ බහුපදයක්. ගණජ බහුපදයක් කිව්වම හැඩය
KD කියන කොටස ඉතර වශයෙන් කියන කොටස කොහොමද පත් වෙනවා මේ තුනක් අරගෙන ඒ තුන තියෙන්නේ කොහොමද කවුරු එකේ ඒක කොච්චර මේ ලොකු ඉස්සල්සේ දෙමුන් උනා කොච්චර අප්සෙට් එකක් වෙන්න පුළුවන් උන්ට තේරෙනවා හැම එකකටම තමන් ගැන කලකිරීම මේ ඊළඟ මාසෙ දෙනවා ඉස්සර තමයි වැඩ කරුවා ගැන දැන් වැඩ මේ වෙන්නේ තියෙනවා හතර එක පහත දැක්කට සංයෝග කරගන්න කියලා එතන අපි කහන්නේ වාස්තුශීලීතාවයේ විතරනේ කතන්දර හැරුණා චිකරේ ඔක්කොම කඩුවේ වෙලු ඔක්කොම අපිට if dash 6 dash 6 උනා දැන් dash 6 සඳහා වගුව කඩුව මේ වගුව සම්මතය අපි ගන්න කවුරුද ඉන්නේ නැත්නම් පිළිම කරලා තියෙන්නේ එතකොට කතන්දර මෙන්න මෙතන ඊළඟ කැමරා කරවයි මෙන්න මේ වැඩි කඩුව මේ කතාව කරලා if dash 6 dash 6 සම්මුතිය Nah, saudara kami itu mereka meningkatkan daya sempurna dan pasir putih. Baik, sampai sini perjalanan putih. Kalau kita mengirim orang ini, sudah lakukan rencana kita untuk menghadapi pesantren dengan ini. Bagi sama lain, 2 kali. Ada apa yang mau dilakukan ini? Habis apa ya? Percaya, pergi sama istri kali. Dan sama lain sama sama download. Harus sampai coba. Harus sampai coba. Tidak sampai coba. Kalau men, ada mungkin sampai coba download. Pergi kita sampai coba ini. Bisa pada download. Ora, tema tema ada. Dik. Dik kali mana kali. Ada saya sendiri ya. Biar kuat. Kali sama lain. Kali mana dia sama lain. Bisa apa ya? Di biar kita. Ini, ini ada kali biar kita buat. Yang mana tuh kali? Yang mana? Betul. Kali. Sama di biar. Ini mana tuh kali? Ini mana tuh kali? Buat. Di sama lain. Di biar. Dik. Ada. Ah, biasa nih. Apa yang mana? Biasa sama lain. Kepada hayat yang ada, hayat yang nabi, ada. Anda මේක හැම වෙලාවෙම ගන්න දෙන්නේ මෙන්න මේ වගේ. මොකක් හරි සුන්දර ශේෂයක් කරලා මේක පාට එකක් කුයි පාට එකක් මේක හරි පුතේ මෙතන මම ශ්‍රාවරේක 4ක් යන්නේ ආරෝපණය 4ක් නිසා මෙතන මම ශ්‍රාවරේක 6ක් යන්දා. හරි. ඔන්න ඔක තමයි දැන් දෙයියෝ ඇදලා තියෙනවා නම් දෙයියන්ගේ පිටින් මට මේ ප්‍රස්තාරය අඳින්න පුළුවන්. හරි. නෝ සීසා ඊගිය උත්තරයක් නෑ. ඒ සපෝත් වල අපිට නිසා එක් කෙනෙක් තමයි. හරි. අපි කොහොමද ධායිනි සිකලා සාකච්ඡා කරන්නේ පුතේ. හරි දැන් ඔන්න සනයි පුළුවන්. චුම්බ සාකරාතේ නැසීමේ සීක්‍රතාව සම පුඩිය පෙරණ විදුකාබලි ශාලත්ය එචල නෙමෙයි. පුතා. චුම්බක ශ්‍රාවක ගණත්වයේ නැසීමේ සීක්‍රතාව ආරෙක. Saat itu cuma terpilih nih kan, ini kan ada sartara motor itu petika balik ke sini. Ada ya asli tamai kan petika sini. Yani, hari බලමු එකේ අර දේවල් සරදාර මෝටරයක ප්‍රතිවිද්‍යුත් ගාම ඉලෙක්ට්‍රෝනය යනවනේ පහළ. මෙතන ප්‍රේරණය වෙනවා මොකක්ද? හෝල් වෝල්ටීයතාවක් VH. එනකොට අද මේ කාර්යය සාකච්ඡා කරනවා වෙනවා. පුරත හැමෝටම සුවස්. මුලින්ම කියනවා මේ
අරය මයික්‍රෝමීටර් 10යි. පන්දයක් එක්ක එක එක අවස්ථාවල අනුරාධ වෙච්ච ටික ප්‍රස්තාරයක් තියෙනවා. ප්‍රස්තාරයෙන් අනුරාධ ප්‍රස්තාරය තුනේ y සමානයි mx. මම මේ කන්නේ m ට එදිරිම l වල වර්ගය. බෙදීම h1 වතාවක් d2 ඊට පස්සේ කියන්නේ h2 බෙදීම h1 d2 ඊට පස්සේ h2 d2 බෙදීම වාතය ජලය කියන හරි නොගිලී වගේ තියෙන දේවල් නේ. ඒතර ඇමෝනියා විතරයි අමුතර වෙක්ල විශේෂයෙන් වියදමක් කරලා ගන්න තියෙන්නේ. ඒතර ප්‍රතික්‍රියා තුනක් තියෙන්නේ. හරිම ලේසි සහ අපිට නිතර හම්බෙන ප්‍රතික්‍රියා තුනක් තියෙනවා. පළවෙනි එක 45 46 ප්‍රතික්‍රියාව ඇමෝනියයි ඔක්සිජනුයි ප්ලැටිනම් රෝඩියම් මිශ්‍ර උත්ප්‍රේරකයක් පාවිච්චි කරලා සෙසස් 850ක විතර ප්‍රතික්‍රියා කරනවා. ඒතර NO Mm-hmm.
ප්‍රධාන කබන්දාමය අංකනය කිරීම. Last step. Let's get out of here. And they all lived happily ever after. So until next time, this is Karen, the Computer Fairy, hoping all your dreams come true. Let me at him, Pop. Let me at him.